සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද රවුම් කර හැඩයක් නිර්මාණය කරගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම අද මෙහෙම කඩදාසියක් අරගෙන තියෙනවා ඔයාලට මේ කර හැඩය ඇඳලා පෙන්වන්න. ඉතින් මගේ කර වට මිනුම තමයි මම උපයෝගී කරගන්නේ. මගේ කර වට තියෙන අඟල් 12ක්. ඒක 4ට බෙදනවා. එතකොට අපිට එනවා අඟල් 3ක්. ඒක තමයි අපේ කර පළල වෙන්නේ. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නෙවෙයි නම් මේ වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙන්නේ. මම කියනවාට channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඊළඟට අපි බලමු කර ගැඹුර හොයාගන්නේ කොහොමද කියලා. කර ගැඹුර හොයාගන්නත් කර වට 12ට 12නේ 12 4න් බෙදලා ඒකට අඟලක් එකතු කරනවා. එතකොට අපිට එනවා අඟල් 4යි. ඒක තමයි අපේ කර ගැඹුර වෙන්නේ. ඉතින් මම මේ වගේ මැහුම් ටිප්ස් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා මගේ මේ channel එක හරහා. ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ගොඩක් ආදරෙන් මතක් කර සිටිනවා. දැන් මම මේ කර හැඩේ මේ කොළේම තමයි ඇඳලා පෙන්වන්නේ. මේක ඉස්සෙල්ලා අපි දෙකට නවා ගන්න ඕන. ඊට පස්සේ මේ නැම පැත්තේ ඉඳලා ඉදිරියට අපි අපේ කර පළල මිනුම ලකුණු කරගන්නවා අඟල් 3. ඔයාලා මේක ඔයාලගේ ඇඳුමක් නිර්මාණය කරගනිද්දී උරහිස පහත් කරලා උරහිස ලකුණු කරලා ඒ විදිහට ඔයාලා කරගන්න. මම මේ කර හැඩය විතරයි මෙතනදී ඔයාලට ඉස්මතු කරලා අඳලා පෙන්නන්නේ. ඒ නිසා තමයි මෙහෙම කරන්නේ. ඊට පස්සේ එතන ඉඳලා පල්ලෙහාට අපි ඇඳ ගන්නවා අපේ කර ගැඹුර මිනුම. පස්සේ මේ ලක්ෂ දෙක යා කරලා අපි කොටු හැඩයක් තමයි ඇඳ ගන්න ඕන මුලින්ම. මේ රේඛා කෙලින් ඇඳ ගන්න ඕනේ. වීඩියෝ කරන නිසා දෙයට වගේ පේනවා ඇති. කෙලින් තමයි රේඛා ඇඳ ගන්න ඕන. ඊට පස්සේ අපි මේ මුල්ලේ ඉඳලා අඟලක් ඉදිරියට ලකුණු කරන්නත් පුළුවන්. නැත්නම් ගොඩාක් කර ඩීප් වෙන්නේ නැතුව මේවා වෙනවා නම් ඔයාලට අඟල් 1.15ක් වගේ ලකුණු ඉස්සරහට ලකුණු කරලා කර හැඩය රවුම් කරලා ඇඳ ගන්න පුළුවන්. දැන් ඉතින් මම අද මෙතන අඳින්නේ අඟලක් මුල්ලේ සිට අඟලක් ඉදිරියට ලකුණු කරලා තමයි ඇඳගන්නේ. ඊට පස්සේ මෙතන ඉඳලා පහළට එක කෙලින්ම අඟල් භාගයක් විතර පහළට කෙලින්ම ඇවිල්ලා තමයි අපි මේ කර හැඩය මෙහිම රවුම් කරලා ඇඳ ගන්න ඕන. අපි එහෙම එක කෙලින්ම භාගයක් පහළට අඳින්නේ අපේ උරහිස මූට්ටු වෙන්න අඟල් භාගයක් යනවනේ. ඒ නිසා තමයි අපි පහළට එක කෙලින්ම ඉන්නේ. දැන් අපි බලමු මේක කොහොමද කපා ගත්තාම තියෙන්නේ කියලා. මම අද පිටුපස කර එහෙම මුකුත් එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. මොකද රවුම් කරක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක තමයි මම අද ඉස්මතු කරලා පෙන්වන්න ඕන උනේ ඔයාලට. ඉතින් මේ තියෙන්නේ රවුම් කර හැඩය. ඔයාලා ඇඳුමකට නිර්මාණය කරගනිද්දී උරහිස ලකුණු කරලා උරහිස පහත් කරලා කර පළල වගේම කර ගැඹුර ඔයාලගේ මිමි වලට අනුව වෙනස් වෙනවනේ. ඉතින් ඒ විදිහට ඔයාලා ලකුණු කරලා මේ ආකාරයට තමයි ඔයාලා රවුම් කර ඇඳ ගන්න ඕන. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලට තව මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් එහෙම දාලා තියන්න. ඉතින් මං ඉස්සරහට තවත් වීඩියෝ අරගෙන එන්නම්. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි.